ආයුවන් ආදරණීය හිතවතුනි අදත් ශ්‍රී ලංකා YouTube channel එකෙන් තාම කාලීන මාතෘකාවක් සාකච්ඡා කරන්නට අපි සූදානම්. ඔබ දන්නවා පහුගිය කාලේ ටිකක් මේ දවස්වල වැඩි කතා නොවුනට ඊට මාසයකට දෙකකට කලින් ලංකාව ඇතුලේ කතා වෙච්ච මාතෘකාවක් තමයි ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොන වගේ වෙන්න ඕනිද? පාසල් අධ්‍යාපනය මොන වගේ වෙන්න ඕනිද? ඒ තුලින් විශ්වවිද්‍යාලයට නැත්නම් සමාජයට දරුවන් මොන වගේ බිහි වෙන්න ඕනිද කියන සාකච්ඡාව ලංකාවේ මිනිස්සු අතර නිතර යවසු. අද අපේ YouTube channel එකේ නිතර අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකා බලන නිසා අපි කල්පනා කරා ලංකාවේ අධ්‍යාපන දිශානති මොන වගේද? අද වර්තමානයේ තියෙන අධ්‍යාපන ක්‍රමය කොයිතරම් දුරට හොඳයිද? එහෙම නැත්නම් එහි ප්‍රතිසංස්කරණ අවශ්‍යද? දරුවන් මේ ලබන අධ්‍යාපනය තුළින් කොච්චර දුර යන්න පුළුවන්ද? මේ ආදී වශයෙන් විවිධාකාර දේවල් සාකච්ඡා කරනවා. ඒ සඳහා සුදුසු චරිතයක් මට හමු වුණා මගේම විශ්වවිද්‍යාලයේ මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ කතිකාචාර්ය මංජුල වික්‍රමතිලක මහත්මයා මාත් එක්ක ඉන්නවා. එතුමන්ගේ අවුරුදු 20ක පළපුරුද්ද තුල විශේෂයෙන්ම NDT ශිෂ්‍යෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා එතනින් පස්සේ ඉන්ඩස්ට්‍රියට ගිහිල්ලා එතන වැඩ කරද්දී වෙච්ච දේවල් ඒ වගේම මේ දරුවන්ගේ විවිධාකාර සමාජ යෝගීත්වයන් එතුමන්ට හම්බෙලා තියෙනවා. අපි කතා කරලා බලමු ලංකාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යද? මංජුල සර් ආයුබෝවන්. සියා. ඉතින් සර් මට කියන්නකෝ ඔබතුමාට අවුරුදු 20ක ඉතිහාසය ඇතුළත විවිධාකාර දරුවෝ හම්බ වුණා. ඕන් එක්ක ඔබ වැඩ කරා. පළවෙනියෙන්ම කියමුකෝ ඒ අත්දැකීම මොන වගේද කියලා. ඔව් ඇත්තටම මේ අධ්‍යාපනය කියන කාරණය සම්බන්ධව කියන්නේ ලංකාවේ මම හිතන්නේ ඔබ අධ්‍යාපනය කියලා අදහස් කරන්නේ සමස්ත අධ්‍යාපන ක්‍රමය ගැන විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය. ඒ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ බිහි වෙන බයි ප්‍රොඩක්ට්ස් ටිකක් තමයි ඔබතුමාට එන්නේ. හරියටම හරි. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු වශයෙන් අපිට මුණ ගැහෙන්නේ අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය හෝ පාසල් අධ්‍යාපනය සහ ටියුෂන් අධ්‍යාපනය මොකක් හෝ ඒක අවසන් කරලා එන අය. එතකොට දැන් අපිට සමහර අපිට ගොඩක් දුරට අදහස් දක්වන්න පුළුවන් මේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ තියෙන සාර්ථක අසාර්ථක බවයන්. මොකද ඒ අධ්‍යාපනය හමාර කරලා විශ්වවිද්‍යාලයට එන ශිෂ්‍යෝ අපිට මුණ ගැහෙනවා. සමහරවිට මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ තියෙන සාර්ථක අසාර්ථක භාවය ගැන කියන්න පුළුවන්. අපෙන් ඉගෙනගෙන එළියට යන ශිෂ්‍යෝ. ඒක අහන්න ඕනේ ඔබ ඉන්ඩස්ට්‍රි එකේ. ඔව්. එතකොට මට සමහරවිට ඒකෙත් විවිධ අඩුපාඩු තියෙන්න පුළුවන්. මම නෑ කියන්නේ. නමුත් දැන් අපිට පාසල් අධ්‍යාපනයේ නිමා කරපු ශිෂ්‍යෝ දැන් අපි ළඟට ආවම ඒගොල්ලෝ එක්ක අපි වැඩ කරනකොට ඒගොල්ලන්ට දෙයක් කිව්වහම ඒක ඒගොල්ලෝ කොයිතරම් දුරට තේරුම් ගන්නවද, තේරුම් අරගෙන හරියට කටයුතු කරනවද කියන කාරණා සම්බන්ධයෙන් විග්‍රහ කරලා බලනකොට අපිට හිතෙනවා මේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ මේ වගේ වෙනස්කම් තව සිද්ධ වුණා නම් හොඳයි. මේ පාසල් අධ්‍යාපනය ලැබුවට මේක හරියටම ලැබිලා තියෙනවද වගේ සැක සංකා මතුවෙනවා. ඒකින්ද පාසල් අධ්‍යාපනය කොයි ආකාරයට වෙනස් වෙන්න ඕනිද කියන කාරණය පිළිබඳ මගේ අදහස්. ඒක හරිම දේ නොවෙන්න පුළුවන්. මම විශ්වාස කරන විදිහට වෙනස් විය යුතු දේවල් ගැන අපි ඒක නම් ඔබේ අපි ඒක ගැන සාකච්ඡා කරමු. අපි ඒක ගැන සාකච්ඡා කරමු. ඇත්තටම ඔබට යුග යුගවල දරුවෝ හම්බෙලා තියෙනවා. එක එක ජාතියේ දරුවෝ. මේ අධ්‍යාපන ක්‍රමයක් යුග යුගවල වෙනස් වුණා. පොඩි පොඩි දේවල් වෙනස් වුණා. අපි ඇත්තටම ආදරණීය හිතවතුනි අපි ඉන්පුට් එක ගැන කියන්න ගොඩක් දේවල් දන්නවා. මොකද අපිට එනේ ඉන්පුට් එක ගැන අපි හොඳට දන්නවා. අපි මොන වගේ දරුවෝද එන්නේ දැන් පෙර පාසලේ ඉඳලා පාසලට එන දරුවත් පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලයට එන දරුවත් ඒ සංදිස්ථානවල ඊට කලින් කරපු කාර්යය සාර්ථකද නැද්ද කියන එක හොඳ හැටි අපිට කියන්න පුළුවන්. මොකද ඒ අදාළ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය අපිට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. මංජුල සර් අපි හරිම පොයින්ට් එකට එමුකෝ. ලංකාවේ පාසල් අධ්‍යාපනය කරන දරුවෝ අද වෙනකොට විශ්වවිද්‍යාලවලට ඇවිල්ලා ඒ විශ්වවිද්‍යාලවලින් ඉතාම හොඳට අධ්‍යාපනය ලැබලා ඕන් ලංකාවට සේවය කරනවා වගේම පිටරටවලටත් සේවය කරනවා. මං අහපු දැකපු විශ්වවිද්‍යාල ආචාර්යවරු බොහොමයක් කියන දෙයක් තමයි දැන් තියෙන පාසල් අධ්‍යාපන ක්‍රමයක් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයක් ඉතාම හොඳයි. ඒ නිසා ඕනට පුළුවන් වෙලා තියෙනවා ලෝකයේ සුවිශේෂී තලවලට යන්න.
උදාහරණයක් විදිහට නාසයකේ පවා අපේ ළමයි ඉන්නවා. ඒකට එහෙම ළමයි බිහි කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි ගාව තියෙන්නේ කියන එක මම ඔබතුමාට යෝජනා කරොත් ඒ කාර්ය පිළිබඳව ඔබතුමා මොකද හිතන්නේ? අපි පළවෙනියෙන්ම කල්පනා කරමු ළමයාගේ තියෙන වර්ක් ලෝඩ් එක ගැන. ඔබතුමා මොකද හිතන්නේ? ළමයින්ට කොච්චර විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන වර්ක් ලෝඩ් එක හැන්ඩල් කරන්න පාසල් අධ්‍යාපනයෙන් පුරුදු කරලා ඉවරයි. ඔව් වර්ක් ලෝඩ් කතාවට යන්න කලින් අර ඔබ මුලින් මතු කරපු කාරණේ කියන්නේ දැන් අපේ මේ පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ යටතේ දැන් පවත්නා ක්‍රමයේ යටතේ අධ්‍යාපනය ලැබලා සැහැණ ඉහළට ගිය පුද්ගලයෝ ඉන්නවා කියන කාරණය දැන් ඔබ විතරන්නේ මම දැකලා තියෙන ගොඩක් තැන්වල මතු කරන කාරණයක්. ඉතින් ඇත්තටම එතනදී මගේ අදහස නම් දැන් ඔබත් මමත් අපි ඔක්කොම මේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ උඩට ආපු පුද්ගලයෝ. ඉතින් ඒක අපි පිළිගන්න ඕනේ. එහෙම ඉහළට ආපු පුද්ගලයෝ ඉන්නවා. නමුත් මම හිතන්නේ බොහෝ දුරට ඒක අධ්‍යාපන ක්‍රමේ හොඳකමකට වඩා ඒ තැන්වලට ගිය පුද්ගලයන්ගේ ඒ සුවිශේෂී හැකියාවන් නිසා ඒ තැන්වලට ගියා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මම කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම නරකයි මේක කමකට නැති වැඩක් නැති එකක් කියලා එහෙම කියන්න අයිතියක් නැහැ. මොකද අපිත් ඒකේ ප්‍රතිඵල. ඔව්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අධ්‍යාපන ක්‍රමයේ යටතේ ඉගෙන ගත්ත කීප දෙනෙක් නාස ආයතනයෝ වෙනත්නම් ඉහළ තැන්වලට ගියායි කියලා නැත්නම් ශ්‍රී ලංකාව ඇතුළත හොඳ යම් තනතුරු වල කටයුතු කරා අය දක්ෂතා පෙන්වුවායි කියන පමණින් ඒ අය බිහි කරපු මේ ක්‍රමය සාර්ථකයි කියලා කියන්න හැකියාව ඒක අපිට ඒ කාරණේ මත විතරක් පදනම් වෙලා පිටුරෙන් පුළුවන් එකක් නෙමෙයි. ඊළඟට එන්නම් ඔබ කියපු අර වර්ක් ලෝඩ් කාරණේ. ඔබ ඇහුවේ මම හිතන්නේ දැන් පාසල් අධ්‍යාපනය ලැබපු දරුවෝ මේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඒ විශ්වවිද්‍යාලයේ දෙන වැඩ ටික කරගන්න ඒක දරා ගන්න උන්ට හැකියාවක් තියනවාද කියලා. ඇත්තටම මේ මෙතෙන්දි වෙන්නේ මෙහෙම දෙයක්. දැන් පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගත්තාන් පස්සේ බොහෝ දුරට පාසල් අධ්‍යාපන තුල සිද්ධ වෙන්නේ විභාග මූලික කරගත්ත අධ්‍යාපන ක්‍රමයක්. ඒ කියන්නේ යම් විභාග දෙනවා අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ නැත්නම් ඊට ඉස්සෙල්ලා ශිෂ්‍යත්ව විභාගේ. එතකොට දැන් දරුවෝ පුහුණු කරන්නේ මේ විභාග වලින් සමත් වීම. ඒක තමයි සාමාන්‍ය අධ්‍යාපනය කියලා අදහස් කරන්නේ. එතකොට දැන් හොඳට උගන්වනවා කියලා අදහස් කරන්නේ හොඳ ගුරුවරයෙක් කියලා කියන්නේ හොඳට විභාගෙට පුරුදු පුහුණු කරන ගුරුවරයෙක්. පාසල් වේවා ටියුෂන් පන්ති වේවා ඒ ගුරුවරයා හොඳට ළමයින්ට විභාගයේ පාස් වෙන්න අවශ්‍ය කරන අනුමාන ප්‍රශ්න හොඳට කියලා දීලා ඒවට දෙන අනුමාන උත්තර කියලා දුන්නා හොඳ ගුරුවරයෙක්. හොඳට උගන්වනවා කියලා දෙමාපියන්ගේ අකල්පය. නමුත් දැන් විශ්වවිද්‍යාලයට ආවට පස්සේ දැන් විශ්වවිද්‍යාලය තුලත් විභාග තියෙනවා. ඒක හරි. නමුත් විභාග වලට අමතරව ඔබ දන්නවා අපි වෙනත් පැවරුම් assignments ඒ කියන්නේ විභාගයකින් එහා ගිය හිතලා කරන යම් ක්‍රියා කාරණා තියෙනවා හිතලා කරන්න දෙන වැඩ කොටස් තියෙනවා ඒකත් ඇගීම් ක්‍රියාවලියේ කොටස් අන්න ඒව කරන්න ගියහම මම දකින්නවා සමහරලාට අර ඊටාම ඉහළ ප්‍රතිඵල පාසල් අධ්‍යාපනය තුළ ඉතා ඉහළ දක්ෂතා පෙන්වලා ආපු ළමයි වුණත් ඇතැම් විට හිර වෙනවා අර විභාග නොවන ක්‍රියාකාරකම් වලට මොහොත විභාග නොවන වගකීම් විභාගයක් නොවන වෙනත් වැඩක් බාර දුන්නාම ඒ වැඩේ කරද්දී කොයිතරම් දුරටද මම මේ කියන ඒවා ඔක්කොම මේ අපි කියන්නේ සාමාන්‍යකරණය කරන්න බෑ මේකේ වෙනස් පුද්ගලයෝ ඉන්නවා සමහරට දැන් පාසල් අධ්‍යාපනයේ හොඳ දක්ෂතා පෙන්වලා ඇවිල්ලා මෙහෙදිත් හොඳට වැඩ කරන ළමයි ඉන්නවා නැත්තේ නැහැ. නමුත් මම දකින්නේ අර බහුතරය ගත්තම සමහර ලාවට අර විභාග නොවන වැඩ කටයුතු වලදී යම් ආකාරයක අභියෝගයන්ට මුහුණ දෙනවා ශිෂ්‍යෝ සමහරට පාසල්දීදී හොඳ ප්‍රතිඵල පෙන්නපු අය වුණා. එතකොට දැන් මංජුල සර් කියන්නේ work load එකක් කියන්නේ amount of work නෙවෙයි. ඒ කියන්නේ number of work assign කරපු එක නෙවෙයි. ඒ කියන්නේ කොච්චර වැඩ ප්‍රමාණයක් ඔබට ලබා දී ඇද්ද? කොච්චර homework ප්‍රමාණයක් ඔබට ලබා දී ඇද්ද? ගොඩක් homework ඇත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ homework ඇතුලේ ඔබ කොයිතරම් දුරට ඔබේ මනස සහ ඔබේ පෞද්ගලිකත්වය ඔබේ මහන්සිය යොදවනවාද ඔබට ඒක
කල්පනා කරලා බලලා කරන්න ඕන එකක්ද නැත්නම් කරපු දේ රිපීට් කරන එකක්ද? ඔන්න ඔය වගේ අපි ඇත්තටම ළමයාට දෙන්න ඕනි වර්ක් ලෝඩ් එක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලිය යුතුයි කියන එක තමයි මංජුල සර් කියන්නේ. ඔව් මම මේක තව චුට්ටක් පැහැදිලි කරන්න කැමතියි ඔබ දැන් ලෝඩ් කියන වචනේ පාවිච්චි කරපු නිසා. ඒ කියන්නේ වැඩ ප්‍රමාණය. දැන් මෙතන තියෙන වැඩ ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ පාසල් අධ්‍යයන ක්‍රමයෙන් බිහි කරන දරුවෝ ඕනි තරම් නිශ්චිත වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාට නිශ්චිත වැඩ ඕනි තරමක් දුන්නොත් කරයි නිදි මරාගෙන හරි කරයි. ඒක ගැටලුවක් නෑ. ඒක නම් හොඳට ට්‍රේන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ නිශ්චිත ප්‍රශ්න දෙන්න ඕන. නිශ්චිත ප්‍රශ්නයක් දුන්නාම ඒකට නිශ්චිත උත්තරයක් දෙන්න. නමුත් අපිට වැඩ ලෝකයට ගියාම ඉන්ඩස්ට්‍රි එකට ගියාම කොහෙවත් ප්‍රශ්න පත්‍ර දෙන්නේ නැහැ. විශේෂයෙන් ඉංජිනේරු ශාස්ත්‍රය දන්නවා. ඉංජිනේරුවෙක් කියලා රැකියාවට ගියාම ප්‍රශ්න පත්‍රයක් දීලා මේකට උත්තරේ ලියන්න කියන්නේ නැහැ. නමුත් ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ඒ ඔහුගේ කර්මාන්ත ශාලාවේ වෙන්න පුළුවන් පරිශ්‍රයේ යම් කිසි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව විසඳන්න ඒක තමයි උඩ දෙන්නේ. හැබැයි ඒක ප්‍රශ්න පත්‍රයක ලියපු ප්‍රශ්නයකට වඩා සංකීර්ණයි. ඒක කලින් හම්බෙලා නැති වෙන්නත් ඒක වඩාත් නිශ්චිතව පැහැදිලි නොකරන ලද ප්‍රශ්නයක්. ඉතින් අපි විශ්වවිද්‍යාලෙත් සමහරලාට ඒ වගේ නිශ්චිතව පැහැදිලි නොකරපු වැඩ දෙනවා. මොකද ඒවට ශිෂ්‍යෝ පුරුදු වෙන්න ඕනේ. අන්න ඒ තැන්වලදී තමයි හිර වෙන්නේ. මේක මේ ලෝඩ් එක පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපිට එකම જાතිය ගණන් 500ක් හදන්න කිව්වොත් ළමයි හදයි. ඒක ගැටලුවක් නෑ. ඒ කියන්නේ අර චක්‍රේ පාඩම් කළා ඒකට පුරුදු වෙච්ච ගතියක් හැබැයි ප්‍රශ්නේ ඉතා පැහැදිලිව නිශ්චිතවම කියලා නැත්නම් ප්‍රශ්නේ ඒගොල්ලෝ කල්පනා කරලා මේක ඇස්සේ තියෙන ප්‍රශ්නේ අවබෝධ කරගන්න ඕනි වගේ වැඩක් දුන්නොත් අන්න එතෙන්දි පොඩ්ඩක් හිර වෙනවා. ඒක තමයි මගේ නිරීක්ෂණය. මම ඔබට යෝජනා කරනවා. එහෙම ඇන්නේ නේද තමයි මේ এডুকেෂන් ෆිල්ටරින් කියලා කියන්නේ. එතනින් තමයි දක්ෂයා එළියට එන්නේ. පාසල් අධ්‍යාපනයේ තුල යන්නේ පොදු ක්‍රියාවලිය. ගණිතය නම් පොදුවේ තියෙන වැඩ ටික කිරීම තමයි පාසල් අධ්‍යාපනයේ අරමුණ. ඒක ඇතුලේ දක්ෂයා මතු කර ගැනීම සිදු වෙන්නේ විශ්වවිද්‍යාලය ඇතුලේ කියලා මම ඔබට යෝජනා කරනවා. පාසල් අධ්‍යාපනය කරන්නේ උදේ කොමන් එක්ස්පීරියන්ස් එකක් ළමයාට දෙන්න. විශ්වවිද්‍යාලයට ආවට පස්සේ තමයි දරුවාගේ අර අදාළ පුද්ගලයා මතු වෙලා එන්නේ. එහෙම වුණොත් කොහොම වර්ක් ලෝඩ් එකක් තිබ්බට ප්‍රශ්නයක් නෑ නේද? කලින් එන්කවුන්ටර් නොකරපු ප්‍රශ්න පාසල් අධ්‍යාපනයේදීම දීලා එවන්න ඕනේද? ඔව් ඒ කියන්නේ දැන් විශ්වවිද්‍යාලයේ අපි පවරන ආකාරයේ පැවරුම් පාසලේදී කරලා එන්න ඕනිද? දැන් පාසලේදී සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා දීලා එවුවම ඇති. නමුත් විශ්වවිද්‍යාලයට ආවම මේ වගේ මම කියන්නේ නෑ මේක විශ්වවිද්‍යාලයේ කරන ආකාරයේ ගෙයින් ක්‍රමයක් පාසල් වලට එන්න ඕනේ. එහෙම ඒ විදිහටම එන්න ඕනේ කියලා. නමුත් ඒ විශ්වවිද්‍යාලයේ කරන ආකාරයේ ඇගීම් වලට මුහුණ දීමේ හැකියාව ඒකත් වර්ධනය වෙන ආකාරයට පාසල් අධ්‍යාපනය ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. එහෙම නැතුව කැම්පස් එකේ දෙන ආකාරයේ ප්‍රොජෙක්ට් එකක් මේ ගිහිල්ලා කරගෙන එන්න කියලා මේ 7-8 වසරේ ළමයෙක්ට දුන්නොත් ඒක හරියන්නේ නැහැ. නමුත් 7-8 ඉඳලා මේගොල්ලන්ට උගන්වද්දි මේ වගේ දේවල් ලෝකේ. ඒ කියන්නේ මේ විභාග පාස් කරනවෙන් එහා දෙයක් මේ අධ්‍යාපනය කියන ඒ ආකල්පය ඔයගලන්ට මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඒ හැකියාවන්ද සමහරවිට ඒව පාසලේ දෙන්නත් බෑ. මම අධ්‍යාපන ක්‍රමය කියලා අදහස් කරේ මේ ඉස්කෝලේ පන්ති උගන්වන එක විතරක් නෙවෙයි. අධ්‍යාපනය කියන එක ඊට වඩා පුළුල් ක්‍රියාව. සමහරවිට එතෙන්දී දෙමව්පියන්ටත් යම් කාර්යභාරයක් තියෙනවා. මේක මේ ඉස්කෝලේ ගුරුවරුන්ගේ වැරද්දක් මේ ඉස්කෝලේ පොත්වල මේ විෂය නිර්දේශවල ප්‍රශ්නයක් නෙවෙයි මේ අධ්‍යාපන ක්‍රමය කියලා කොහොම ඊට වඩා පුළුල්. මේක ඒක හැම පැත්තෙම මේක නිර්මාණය වෙන්න ඕනේ. ඉතින් ඒටීම් උත්තරේ අර විශ්වවිද්‍යාලයේ තියෙන පැවරුම් අරහෙට ගෙනියන්න ඕනි කියලා එකක් නෑ. නමුත් ඒවා කරන්න අවශ්‍ය හැකියාවනුත් ඉස්මතු වෙන විදිහට එතකොට ආදරණීය හේතුතුනේ අපි නැවත වරක් සලකා බැලිය යුතුයි මේ දරුවා යෙදෙන අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳව. ඒ කියන්නේ අපි නිශ්චිත වැඩපිළිවෙලක්ද අරගෙන යන්නේ. නිශ්චිත වැඩ ප්‍රමාණයකට දරුවා පුරුදු කිරීමද නැත්නම් ඊට වඩා වෙනස් අභියෝගවලට දරුවා යොදවලා ඒ සම්බන්ධ අත්දැකීමක් ඔහුට ලබා දීම අනාගත විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ කාර්මික අධ්‍යාපනය හෝ යම්කිසි හෝ අධ්‍යාපන වැඩිදුර අධ්‍යාපන ක්‍රියාවලියකට දරුවා යොමු කිරීමට අවශ්‍ය පදනම ලංකා විශ්ව අධ්‍යාපනය තුළ සැකසෙනවාද කියන එක ප්‍රශ්න සාගතයි කියලා තමයි
මංජුල වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරන්නේ. ඊළඟට අපි ගියොත් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ හරි කැමති සාමූහික වැඩ. ඔවුන් හරි ආසයි මේ ප්‍රශ්නයක් කතා කරන්න උනත් ඔවුන් එන්නේ රංචුවත් එක්ක තමයි. නැත්තම් රංචුවේ ඉන්න නායකයෙක් හදාගෙන ඒ නායකයා සමග ඒ නියෝජනයක් එක්ක තමයි හැමතිස්සෙම එන්නේ. ඒ වගේම ඒ නියෝජනය අවසානයේ මං හිතනවා මේ දරුවන් තනියෙන් වැඩ ලෝකයට මුහුණ දෙන්න තියෙන හැකියාව මේ තුලින් මොටක් මම විශ්වාස කරනවා මට හිතෙනවා මම යෝජනා කරනවා පාසල් අධ්‍යාපනය තුළ මේ හොඳ ඉන්ඩිවිජුවල් කෙනෙක් හදන්න අවශ්‍ය වැඩ කටයුතු වෙලා නැහැ කියලා. බුදුහාමුදුරුවෝ. ඒ කාරණේ ප්‍රශ්න කරාම ඒක ඇත්තටම මේ පාසලෙන් එහාට ගෙදරටම යන්න වෙනවා ඒ ගැන කතා කරන්න. දැන් අපේ දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයේ තරන්නේ අපේ සමාජ ක්‍රමයක් අනුව ගොඩක් විට මේ පොඩි දරුවන්ට තමන්ගේ වැඩ තනියෙන් කරගන්න දෙන ප්‍රවණතාව අඩුයි. දෙන්නේ නැති කතිය. ඔව් ඒ කියන්නේ දැන් ඒක අපේ කාලෙත් ටිකක් තිබුණා. කියන්නේ අපේ අම්මලා තාත්තලාත් ඔයාට ඕවා බෑ. කියලා එහෙම අර සාමාන්‍යයෙන් ළමයි පොඩි කියලා මේවා ළමයින්ට තනියෙන් කරගන්න බැහැ. සමහරට බෑග් එක උස්සගෙන යනවා, බත් කවනවා, පිඟාන හොදන්න දෙන්නේ නැහැ. ඒක අම්මා තාත්තා හොදනවා. නොහොම කළම ඉන්නේ පාසලට කලින් ගෙදරදීම නිකන් තනියෙන් වැඩක් කරගන්න පුළුවන් සෙල්ෆ් කොන්ෆිඩන්ස් තියෙන ළමයෙක් හදන්න උනන්දු වෙන්නේ නැහැ. සමහරට එහෙම කරගන්න දෙන එක නිකන් ළමයින්ට ආදරේ නැති කමක් විදිහට වගේ දෙමව්පියෝ දකිනවා. ඉතින් ඒක මූලිකම වෙන්නේ ගෙදරින්. ඊට පස්සේ දැන් ඉස්කෝලවලත් ගොඩක් විට දැන් ළමයාට හිතලා ඉගෙන ගන්න හිතලා අධ්‍යයනය කරලා දැන් ළමයෙක් එහෙම විභාගයකට ලියන්න එහෙම පොළඹවන්නේ. මෙන්න මේ ප්‍රශ්න ටික මේව පාඩම් කරගන්න මේ සමහරලාට දැන් ළමයෙක් හිතලා ප්‍රශ්නයකට අමුතු උත්තරයක් දීව සමහරට ලකුණු දෙන්නේ නැති ගුරුවරු ඉන්නවා. එතකොට දැන් ටියුෂන් පන්තිවලට ගියාම එතනත් ගොඩක් දුරට පුරුදු පුහුණු කරන්නේ මේ දෙන ලද ප්‍රශ්න ටිකට ඒ දෙන ලද උත්තර ටිකක් බොහෝ විට පාඩම් කරගෙන යන්න. එහෙම අර ඒ කියන්නේ ළමයාගේ සෝෂක්තිය ඒක වැඩි ප්‍රමෝට් කරන්නේ නැහැ. ඒ සෝෂක්තිය දියුණු කරන්න අවශ්‍ය කරන ක්‍රියාකාරකම් අඩුයි. ඉතින් ඒකත් එක්ක පාසලේ සහ ගෙදර දෙකේම වෙන ක්‍රියාකාරකම් එක්කලා අර විශ්වවිද්‍යාලයට එන දරුවෝ ගොඩක් වෙලාට තමන්ට තනියෙන් හිතලා යමක් කරගන්න කාගේ හරි ඇසිස්ටන්ස් එකක් නැතුව වැඩ කරගන්න අපහසු තත්ත්වයක් වෙනවා. ඉතින් ඒ තත්ත්වයට යටතේ විශ්වවිද්‍යාලෙත් ඒගොල්ලෝ පුරුදු වෙනවා කට්ටියක් එකතු වෙලා අරයාගෙන් අහලා මෙයාගෙන් අහලා යා කරන්නේ මොකද්ද කියලා මෙයා කරන්නේ මොකද්ද කියලා සක්කත් තනියම තමන් ඉන්ස්ට්‍රක්ෂන් එකක් කියවලා මෙන්න මේකයි අපිට කරන්න කියලා තියෙන. ඒකින්ද අපි ඒක කරනවා කියලා වැඩ කරන්න තියෙන ආත්ම විශ්වාසය යම් ප්‍රමාණයක බිඳ වැටලා තියෙනවා. ඒක ඉතින් ඒක පාසලත් හදන්න ඕනේ, ගෙදරත් හදන්න ඕනේ. හරි. ඕකට ඇත්තටම මේ අපිට පුළුවන් නේද විශේෂයෙන්ම ඉඩෙක්සෙල් සිලබස් එකේ එහෙම ළමයින්ව තනියෙන් වැඩ කරන්න පුරුදු වෙන විදිහේ ඩිරෙක්ෂන්ස් තියෙනවානේ. මම හිතන්නේ ඔබ අදහස් කරන්නේ මේ ජාත්‍යන්තර විෂය නිර්දේශය ගැන අපේ ලංකාවේ දේශීය විෂය නිර්දේශයට එහා මම දහස් කරපු ආකාරයේ ක්‍රියාකාරකම් ජාත්‍යන්තර විෂය නිර්දේශයන් තුළ තියෙනවා. ඇත්තටම විෂය නිර්දේශයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මට මම දකින විදිහට මෙතන තියෙන්නේ මේ මම පාසල් ගැන විස්තර කතා කරන්න කැමති නැහැ. නමුත් ලංකාවේ සමස්තයක් විදිහට ගත්තම ජාතික පාසල් අපේ දේශීය විෂය නිර්දේශ උගන්වන ජාතික රජයේ පාසල් වගේම මේ ජාත්‍යන්තර පාසල් ගත්තත් බොහොමයක මේ ඉගැන්වීම් ක්‍රමය බොහෝ දුරට එකක්. විෂය නිර්දේශය එකක් වුණත් ලංකාවේ ගුරුවරුන් උගන්වන්නේ. එතන මේ උගන්වන ක්‍රමවේදය මම ලංකාවේ විතරනේ ඕක ඉන්දියාවෙත් සමහර මේ අපේ කලාපේ තියෙන දෙයක් අර පුළුවන් තරම් නෝට්ස් ලියවලා ඒ කියන්නේ විෂය කටපාඩම් කරවලා ප්‍රශ්න පත්‍ර පුළුවන් තරම් කරලා එහෙම ඉගැන්වීමේ ක්‍රමයක් තමයි. ඉතින් ඒක මොන සිලබස් එකත් බොහෝ විට උගන්වන්නේ ලංකාවේ එක මෙහෙමයි. සමහරට වෙනස් තැන් ඇති. මම මේ කියන හැම දෙයක්ම මම කියන්නේ බොහොමයක් තැන්වල වෙන්නේ මේ දේ කියලා. සමහරට එහෙම නැතුව ඔය මේ මං කියන ක්‍රමෙන් පරිබාහිර උගන්න හොඳ ගුරුවරු ඉන්නවා.
පාසල් වලත් ඉන්නවා ටියුෂන් පන්ති වලත් තියෙනවා ජාත්‍යන්තර පාසල් වලත් ඇති ජාතික පාසල් වලත් ඇති ඒ අයට නෙමෙයි මේ කියන්නේ මම මේ කියන්නේ බහුල ඒ අයට කිසනම ආචාරය කරන කම අනිවාර්යයෙන්. හොඳ ඉතින් මංජුසේ දැන් අපිට ඔහොම ඉස්සරහට අරගෙන යද්දී මේ දැන් ඔබේ ජීවිතේ අමතක නොවන සිද්ධීන් එහෙම ඇති මේ දරුවන් අධ්‍යාපනය තුළ ගිහිල්ලා හැබැයි ඒ අධ්‍යාපනය ඇතුළේ සමහර වෙලාවට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරගන්න බැරි ලොකු බලාපොරොත්තු තියාගෙන මේ විශ්වවිද්‍යාලය නැත්තම් උසස් අධ්‍යාපන වගේ තැනකට එන්නේ හරි එතකොට ඔබට මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ මම කියන්නේ කොහොමද දැන් මේ ආදරණීය අම්මලා තාත්තලා සහ දරුවෝ උසස් පෙළ විභාගයේ අවසානයේ මොකක් හරි විශ්වවිද්‍යාලයක් හරි උසස් අධ්‍යාපන ආයතනයක් හරි ඩිරෙක්ෂන් එකක් තෝරගන්න ඕනේ. ඒගොල්ල හැම වෙලාවෙම මේ අන්සර්ටනිටි එක කියන එක ලංකාවේ තියෙනවනේ. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට හරියට තමන්ගේ පාත්මයක even BSc ඉංජිනේරින් යන ළමයි MBBS කරන්න නැත්නම් වෛද්‍යවරයෙක් වෙන දරුවෙක් පවා සමහර වෙලාවට පොඩි ඩවුට් එකක් තියෙනවා මම මේ හරිම දේද කරන්නේ මට හරියනම දේද මේ වෙලා තියෙන්නේ මට ගැළපෙනම දේද වෙලා තියෙන්නේ කියන එක අපි දන්නේ සරිත ඉන්නව නිසා වැඩේ අනාගත කට්ටිය මේකට මොකද කරන්නේ ඔව් දැන් හොඳ තැනකට ගෙනාව මේ සාකච්ඡාව. ඒ කියන්නේ දැන් අපි දැන් මුලින් කතා කරේ මේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ තියෙන ප්‍රශ්න. දැන් අනිත් ප්‍රශ්නේ තමයි අධ්‍යාපනය පිළිබඳව සමාජයේ තියෙන ආකල්පය. ඒ කියන්නේ ඒක මේ විෂය නිර්දේශයක ප්‍රශ්නයක්වත් ගුරුවරුන්ගේ ප්‍රශ්නයක්වත් පාසල් කළමනාකරණයේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. දරුවන්ට උගන්වනවා නැත්නම් අධ්‍යාපනය ලබා දෙනවා කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව දෙමව්පියන්ට තියෙන ආකල්පය. ඒක තුලනේ මම හිතන්නේ පොයි පාසල් පද්ධතියත් හැදිලා තියෙන්නේ දෙමව්පියන්ගේ ආකල්ප වලට හරියන විදිහට. ඒ කියන්නේ දැන් දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද අධ්‍යාපනයේ නාමයෙන්? ඒක දෙන තැන් තමයි හොඳ පාසල්. හොඳ පාසල් ඇත්ත අධ්‍යාපනය මොකක් හරි පාසලකින් දෙන්න ගියොත් හරි නැත්නම් ඒකට අදාළව හරියන විදිහක විෂය නිර්දේශයක් ගෙනාවොත් අන්න විරෝධතා. ඉතින් මේ දැන් මේ කතා කරන්න යන්නේ අධ්‍යාපනය ගැන තියෙන ආකල්පය. දැන් ලංකාවේ අධ්‍යාපනය කියලා කියන්නේ මොකක් හරි ඒක එක විදිහට දෙමව්පියෝ මේ ඒක ආදානය කරගෙන ඉන්නවා. එක්කෝ ලොකු රස්සාවක් කරන්න. උදාහරණයක් විදිහට දැන් මට මතකයි අපි පොඩි කාලේම අපේ අම්මලා කියනවා මේ හොඳට ඉගෙන ගන්න නැත්තම් දුක් විඳින්න. ඔව්. ඒ කියන්නේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙයි ඉගෙන ගත්තේ නැත්තම් කියලා. ඒතර ඒකෙන් වක්‍රාකාරයෙන් කියලා දෙයක් නේ. හොඳට ඉගෙන ගත්තොත් වැඩ කරන්න වැඩක් නොකර නිකන් ඉන්න පුළුවන්. ඒතර දැන් මේකත් එක්ක මේ ළමයින්ගේ ඔළුවට මම දැකලා තියෙන විශ්වවිද්‍යාල ළමයි එක්ක ගමදෙනු කරනකොට තේරිච්ච දෙයක්. ඒ කියන්නේ මේ ඉස්කෝලේ යන කාලේ මහන්සි වෙලා වැඩ කරාම තවදුරටත් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ඔව් ඒ කියන්නේ තවදුරටත් මහන්සි කරන එකත් හරි අසාධාරණයි. අසාධුයි මම දැක්ක ටියුෂන් සර් කෙනෙකුත් කියනවා මේක ගොඩ දාගනින් මෙතනින් පස්සේ උඹලට ප්‍රශ්නයක් නැහැ නිකම්ම උපාධිය දුන්නා. මෙහෙම යනවා කියලා. ඔව්. ඒතර ඒ ආකල්පත් එක්ක තමයි ළමයි විශ්වවිද්‍යාලයට. ඒතර ළමයි විශ්වවිද්‍යාලෙට ඉන්නේ තවදුරටත් ඉගෙන ගන්න නෙමෙයි. අර පාසල් යන කාලේ මහන්සි වෙලා ඉගෙන ගත්ත එකට වරප්‍රසාදයක් වශයෙන් විශ්වවිද්‍යාලය කියලා තැනක ඇවිල්ලා අවුරුදු 3-4ක් නිදහසේ අර ඒ විශ්වවිද්‍යාල පරිසරයේ භුක්ති විඳින්න මේ ආසල් එක ඒ වනි යම්සි වරප්‍රසාදයක්. ඔව් මම මේ භුක්ති විඳින එකේ වරදක් නැහැ. අපි භුක්ති විඳලා තියෙනවා උතුල විඳලා තියෙනවා ඒක වෙනම කතාවක්. නමුත් දැන් මේ විශ්වවිද්‍යාලයේ මේ භුක්ති විඳින ඒ කියන්නේ ඒ නිදහස සැහැල්ලුව භුක්ති විඳිනවට එහා දෙයක් විශ්වවිද්‍යාලයේ කරන්න දෙන එක වැරදි වගේ අදහසක්. ඒවා හරි අසාධාරණයි. සමහර ළමයින්ට මේ අවුරුදු 13ක් විතර ඉගෙනගෙන මේ විශ්වවිද්‍යාලයට ආවම තවත් මරෝන්. ඔව් ඒ කියන්නේ ආචාර්යවරු විභාග තියෙනවා පැහැවරුම් දෙනවා. මේක හරි හිරිහැරයක්. දැන් අපි සෑහෙන්න මහන්සි වෙලා ඉන්නේ නෑන්ද දුක් විඳලා තියෙන්නේ. ඇයි සර් අපිට මේ කරන්නේ? ඒ වගේ අදහසක්. ඉතින් ඒ කියන්නේ අධ්‍යාපනය ගැන වගේ වැරදි ආකල්ප ටිකක් තියෙනවා. දැන් ඇත්තටම කතන්දරය ගත්තොත් මේ හොඳට ඉගෙන ගත්තොත් මේ වැඩ නොකර ඉන්න පුළුවන් නෙමෙයි.
හොඳට ඉගෙන ගත්තම වැඩිම වැඩ කරන්න ඕනේ වෙන්නේ. එතන නම් තර අපිට පොඩි කාලේ දීලා තියෙන එක තමයි හොඳට ඉගෙන ගත්තොත් එළිය මාන්සි නෙවෙයි නිකම් මේ කකුලක් පිට කකුලක් දාගෙන මේසයක් පුට වෙලා වැඩ කරගෙන. හැබැයි ඉගෙන ගත්තොත් මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට ඒකින් තමයි මේ ඉගෙන ගන්න නිකන් අර පස්සේ කාලේදී නිකන් ඉඳ වගේ කෙනා අදහස. ඒ අදහසින් අධ්‍යාපනය ලැබුවම ඒක නම් ඉතින් ලොකු අපරාධයක්. ඒ වගේ අය උඩ තැන් වලට ගියාමත් හරි ලොකු අපරාධයක්. අනිවාර්යයෙන්. හරි. මංජුල සර් මට තාම තව ප්‍රශ්නයක් තමයි විශ්වවිද්‍යාලය ඇතුලේ. හරි පාසල් අධ්‍යාපනය ඇතුලේ හරි. දැන් සමහර කියනවනේ අපිට මේ දේ උගන්වන්න නැහැ. අපිට මේක උගන්වන්න තිබ්බනම් හොඳයි. මං කියන්නේ අපි මේ විශ්වවිද්‍යාලය ඇතුලේ හරි කොහේ හරි උසස් අධ්‍යාපන ආයතනයක මේක උගන්වනවා X උගන්වනවා Y උගන්වනවා කියලා තියෙනවද? අහන්නේ හැමදේම උගන්වන්න ඕනේ. නැත්තම් ඊට වඩා වෙනස් දෙයක්ද කරන්න තියෙන්නේ? හොඳ ප්‍රශ්නයක් අර මේ මම හිතන්නේ පහුගිය කාලේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරනකොට සමහරවිට එතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පක්ෂවල කතා කරපු යම් යම් උදවිය මත කරපු තර්ක තමයි මේ දැන් උගන්වන සමාන්දාට ඉතිහාසය හෝ වෙනත් විෂයන් ඇත්තටම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඊට වඩා හොඳ නැද්ද මේ මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඉගෙනුවා නම් ඒ කියන්නේ එහෙම මේ වගේ පොඩි දේවල් මේ කරන්නේ කොහොමද කියලා දැන් සමහර දේවල් තියෙනවා ශිරාන් මේ ඒක මේ අධ්‍යාපන පද්ධතියක් තුළ ඒ කියන්නේ අර විධිමත් අධ්‍යාපන ක්‍රමය තුලම උගන්වන්න ඕනේ නැති දේවල්. හරි. දැන් උදාහරණයක් විදිහට දැන් ATM එකකට ගිහිල්ලා සල්ලි ගන්න හැටි. කොහෙවත් පාසලකවත් විශ්වවිද්‍යාලයකවත් උගන්වන්නේ නැහැ. ඒක මිනිස්සු සමාජයක් බැකීමෙන් ඉගෙන ගන්න. ඉතින් ඒ වගේම දැන් තොරතුරු තාක්ෂණය සම්බන්ධ දේවල් අද කාලේ වුණා. දැන් ඊමේල් account එකක් හදාගන්න එක අපි කොහෙන්ද ඉගෙන ගත්තේ කියලා මතකත් දන්නේ නැහැ. ඉතින් නමුත් සමහරලාට දැන් අපිට වඩා දැන් අවුරුදු 10ක් 15ක් ඇටිමල් කෙනෙක්ට ඒක පාඩමක් වශයෙන් උගන්වන්න ඕනි දෙයක් වගේ වෙන්න පුළුවන්. ඊමේල් account එක සාදා ගැනීම කියලා. නමුත් දැන් වෙනකොට දැන් ජෙනරේෂන් එකට ඒක මේ මහා ඉගැන්විය යුතු දෙයක් නේ. ඒක දැන් සමහර දේවල් තියෙනවා එහෙම විධිමත්ව උගන්වන්න ඕනේ නැහැ. ඒක Tamanට self study කරලා සංගන්ධනයක් කරලා ඉගෙන ගන්න පුළුවන්. එතකොට එහෙම දේවල් පාසල් පද්ධතිය හෝ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන්න අවශ්‍ය නැහැ. තියෙන්න ඕනි මූලික අධ්‍යාපනයක් තමයි පාසල් වල දෙන්නේ. ඉතාලම පහළ මට්ටමේ මූලික අධ්‍යාපනයක්. ඒක යම් ශිෂ්‍යේෂ්ත්‍රයකට ස්පෙසිෆිකලි නෙමෙයි. විශ්වවිද්‍යාලයට ගියාම එහෙම නෑ. යම් වෘත්තියකට යම් ශිෂ්‍යේෂ්ත්‍රයකට නිශ්චිත ඒ මූලික අධ්‍යාපනයක් තමයි දෙන්නේ. එතනින් එහාට ශිෂ්‍යයා විසින් පුද්ගලයා විසින් අධ්‍යයනය කරලා හදාරන දේවල් තියෙනවා. ඒක රාජකාරී කරන ආයතනයට අනුව රාජකාරී කරන වටපිටාවට රටට අනුව ලනක්කාරී වෙන වෙනත් රටක වැඩ කරන්නේ. ඒ රටේ යමුතුවෙන් ඉගෙන ගන්න ඕනි දේවල් තියෙනවා. ඒ වගේ ටෙස්ට් එකක් අනුව පොන්තල අර දවසින් ඉවර වෙන එකක් නෙමෙයි. අර අපි කතා කරන්නේ ඉගෙන ගන්න විදිහයි උගන්වන්න ඕනේ. අන්න. ඔව්. ඒ කියන්නේ සාමාන්‍ය මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී අපි මූලිකවම කරන්නේ ඉගෙන ගන්න ආකාරය. ඒ කියන්නේ කොහොමද අලුත් දෙයක් කියන්නේ විද්‍යාර්ථී කියලා කියන්නේත් අපි ඒ වගේ විශ්වවිද්‍යාලයේ පිට වෙන පුද්ගලයාට පුළුවන් වෙන්න ඕනි අලුත් දෙයක් හදාරලා ඉගෙන ගන්න අලුත් තත්ත්වයකට මුහුණ දෙන්න මොන හරි කියපු දේවල් ටික විතරක් කරන්න නිකන් AI මොඩල් එකකට දැන් අද AI ගෙන් අපි සැහැණ වැඩ ගන්නවානේ. එතකොට AI මොඩල් එකකට බෑ ඔහුට කියලා දීලා තියෙන දේවල් ටික ඇරෙන්න දේවල් කරන්න. නේ? මේ අපි කොච්චර කෘත්‍රිම බුද්ධිය කියලා කිව්වත් උන්ට ෆීඩ් කරලා තියෙන ට්‍රේන් කරලා තියෙන විදිහෙන් එහා දෙයක් කරගන්න ඔහුට බෑ. ඒතර අපි විශ්වවිද්‍යාලයකින් නිර්මාණය කරන මෙහෙම පුද්ගලෙක් නෙමෙයි. නමුත් දැන් සමහරවිට අපි අර පාසල් අධ්‍යාපනයේ තියෙන ක්‍රමවේදයත් එක්ක ශිෂ්‍යව බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලේනොත් හැමදේම කරලා දෙන්න. එවැනිම ක්‍රමවේදයක්. කියන්නේ අපි එළියට ගියාම කරන්න තියෙන හැමදේම විශ්වවිද්‍යාලේ කොහේ දවසක් පාඩමක උගන්වලා තියෙනවා කියන එක. එහෙම පාඩමාලා කොහෙවත් මම හිතන්නේ නිර්මාණය කරලා ඇති කියලා. මූලික දේවල් ටිකක් තමයි විශ්වවිද්‍යාලයේදී කරන්නේ. දැන් ඔබත් මමත් ආචාර්ය උපාධිය හදාරන්නේ සහ හදන්නේ ලංකාවේ විදේශ නයි. දැන්
අපිට විදේශ රටක වැජලස් ගැන මූලික මේ උපාදිය සම්බන්ධ අත්දැකින් නැති වුණාට පශ්චාත් උපාදී සම්බන්ධව අත්දැකීම් තියෙනවා සහ විශේ විදේශ රටවල් වල දරුවන් ඉගෙන ගන්න විදිහ අපි දැනගන්න. සහ ඒ දරුවොත් එක්ක වැඩ කරලා තියෙනවා. ඔබ මොකද හිතන්නේ? අපේ ලංකාවේ ළමයි විශ්වවිද්‍යාල ළමයි සහ පාසල් ළමයි විදේශ අධ්‍යාපනය ලබන දරුවොත් එක්ක මොන මට්ටමකද ඉන්නේ? මොන වගේ ස්කේල් එකක්ද ඔබ හිතන්නේ? එතනදිත් මම දකින්නේ ශිරාන් දැන් ඔය විෂය නිර්දේශ ගත්තාම ඒ විෂයන් ගත්තාම පාඨමාලා ගත්තාම මම හිතනවා මේ ලංකාවෙත් වෙනත් රටවල යම් යම් වෙනස්කම් ඇති. නමුත් දැන් ඉංජිනේරු උපාධි පාඨමාලාව ගත්තොත් ලංකාවේ ගත්තත් මැලේසියාවේ ගත්තත් ඉන්දියාවේ ගත්තත් සමහරට එක්සත් රාජධානිය වෙනත් ඒ පාඨමාලාවල වල අන්තර්ගතයන් බොහෝ විට සමානයි. ඒ පාඨමාලා කාලය සමහරට අපි ලෙක්චර් එකක් පොතක් කියලා නෝට් එකක් කියලා බලුවත් සමහරට ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් මම දකින වෙනස තමයි අපි අර ආයි මුලින් කිව්ව තැනට එනවා ඒ ශිෂ්‍යයන්ගේ ඒ ශිෂ්‍යයන්ට යම්කිසි වැඩක් තනිය කරගන්න ඊමේ හැකියාව සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් තියෙනවා. ඒක මේ පාඨමාලාවලට එහෙම ප්‍රශ්න ඒක නැවතත් කියන්නේ අර ඔක ආයි මුලට යනවා මේක අර ඉස්කෝලේ යන කාලේ ඉඳලා ගෙදර ඉඳලා මේ හැඩගස්වන විදිය තනියෙන් වැඩක් කරගැනීමේ හැකියාවේ මම පැහැදිලි වෙනසක් දකිනවා මේ ශිෂ්‍යෝ සහ අපේ ශිෂ්‍යයන්ගේ විදේශීය ශිෂ්‍යයන්ගේ නැති වෙනත් හැකියාවන් තියෙනවා. සමහරට මේ විදේශීය ශිෂ්‍යයන්ට වඩා ඔරොත්තු දීමේ හැකියාව ඒක සමහරලාට දැන් අසීරු තත්ත්වයන් විදේශීය විශ්වවිද්‍යාලවල තියෙන මේ වාසුදාගාර ඒ සමහරලාට ඒ විද්‍යාගාර වායු සමීකරණය කරපු දේශන ශාලා දැන් සමහර වායු සමීකරණය කරපු නැති දේශන ශාලා අපි ඉගෙන ගන්න ඒ ළමයින්ට බැරි දෙයක්. ඔව්. එහෙම එක්ස්පීරියන්ස් එකක් නැතුව. ඔය සමහරව හිර වෙලා යන බස් වේගම් මේ අර පොල් එල්ලිලා වුඩ් බෝඩ් එකේ එල්ලිලා එහෙම ගිහිල්ලා අමාරුවෙන් එහෙම වැඩ කිරීම එහෙම ඔරොත්තු දීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය යම්කිසි යම්කිසි කම්ෆර්ටබල් එන්වයරන්මන්ට් එකක වැඩක් තනියෙන් හිතලා කරගැනීමේ හැකියාව ඉන්ස්ට්‍රක්ෂන් එකක් කියවලා තේරුම් ගැනීමේ සමහරට මොකක් හරි දැන් වෙබ්සයිට් එකකට ගිහිල්ලා එතන තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක කියවලා ඒ කියන්නේ ඒ හැකියාව මම දකිනවා විදේශීය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අපේ ළමයින්ට එහෙම අපේ ළමයිට කොච්චර ඉන්ස්ට්‍රක්ෂන්ස් කොහේ දැම්මත් තව කවුරු හරි ඇවිල්ලා කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කියලා තියෙන එකම සමහරවිට අපෙන් ඇවිල්ලා අහනවා මේකද කරන්න ඕනේ කියලා. ඒක කරන්න කියලා දීද්දි සමහරවිට ඇවිල්ලා ළමයි අහනවා දැන් මේකද කරන්න ඕනේ. ඒ කියන්නේ කොන්ෆිඩන්ස් නෑ. දෙයක් කියවලා බලලා මෙන්න මේ අහවල් පත්‍රිකාව පොරවලා අහවලාට නැත්නම් අහවල් ඊමේල් ඇඩ්‍රස් එක දෙවන්න කියලා ඉතා පැහැදිලිව කියලා දීප්පත් සමහරවිට ෂුවර් නෑ. ඒකද කරන්න. දැන් ඒ අතින් විදේශීය රටවල ශිෂ්‍යයන්ට එහෙම වැඩ තනියෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අර අපේ සරල භාෂාවෙන් කට්ට කෑමේ හැකියාවක් නැත්නම් ඒගොල්ලන්ගේ අඩුවක් තියෙනවා. දුර්වලකමක් දෙන්න පුළුවන්. ඉතින් ආදරණීය හිතවතුනි අපේ වගකීම තමයි අපේ අනාගත දරු පරම්පරාව විශේෂයෙන්ම මේ ඉන්ඩිවිජුවලිසම් තමන් තනියෙන් වැඩ කරනවා කියන එකට ඕන්න හුරු කරා. අධ්‍යාපනය හෝ වෙන හෝ යම් කිසි දෙයක් ඔබේ වගකීම තමයි ඔබේ දරුවා තනියෙන් වැඩ කරන තත්ත්වයකට තනියෙන් බය නැතුව දෙයකට මුහුණ දෙන තත්ත්වයකට පත් කරන එක තමයි ඔබේ වගකීම දෙමාපියෝ විදියට. අන්තිම සර් අවසාන වශයෙන් ලංකාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවු දැන් ඉස්සරහට ගියනවනේ. ඔබතුමා දකින සුවිශේෂී වෙනස්කම් මොනවාද ලංකාවේ පාසල් අධ්‍යාපනය කරා? මහිත සමහරට විසිරාන ඔය ප්‍රශ්නේ පටන් ගනීවි කියලා. මම දැන් මේ ගැන අපි ඔන්න ඒක ටිකක් තුළුල්ල වෙන දවසට කතා කරනවා. මම ඇත්තටම ඔබ මේක වැඩසටහන පටන් ගන්න ආකාරයේදී මම හිතුවේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන කමනේ අවසානයේ හරි අපි එතෙන්ට ආවේක වැදගත්. මොකද දැන් අපි මේ කියන ප්‍රශ්න කතා කරලා ඉන්න වැඩක් නෑ. මේකේ මොකක්ද වෙන්න ඕනි කියන එක. ඉතින් පැහැදිලිවම අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයිද? සමහරව කියනවා එහෙම අවශ්‍ය. ඇත්තටම අවශ්‍යද නැත්නම් මේ තියෙන එකත් හොඳයි නේද කියලා මම ඒක ඔබ මුලදී උනන් කරා. නෑ ඇත්තටම වෙනස් විය යුතු දැන්
ගණනාවක් තියෙනවා. හැබැයි ඒ වෙනස් වෙන්නේ කොහොමද කියන එක අර දැන් බොහොම එක්තෙනා කියනවා බොහොම සීරු මාරුවට කරන්න ඕනේ වැඩ. හැබැයි යම්කිසි බරපතල වෙනස්කම් කීපයක් කර යුතුව තියෙනවා. එකක් පැත්තකින් يعني මම හිතන්නේ නෑ විෂය නිර්දේශවලත් යම් යම් වෙනස්කම් කිරීම ඒ විෂය සම්බන්ධ ප්‍රවීණයන්ගේ අදහස් උපදේශ අනුව මොනවද දැන් ලෝකයේ අලුත් සොයා ගැනීම අනුව දැන් සමහර ලාවට දැන් අපි අතින් ලියනවා අඩුයිනේ දැන්. අනිවාර්යයෙන්. ඒකින්ද දැන් අතින් ලියන එක කොච්චර කාලයක් පුරව ගන්නවද කියන එක නැවත හිතන්න. ඒ වෙනුවට ටයිප් කරන්න ගන්නවා කියන එක මම කියන්නේ අපි පරණ අධ්‍යාපනයේ නොතිබිච්ච දෙයක්. එහෙම ඉන්පුට් ගන්න කමන්නේ තාක්ෂණයේ. හැබැයි මම දැක්ක සමහරු කියනවා ගල් ඇල්ලක් නෑ තාමගේ. ඈ? ගල් ඇල් ඔව් දැන් නෑනේ. ඉතින් දැන් ඒ වගේ දැන් අර විෂය නිර්දේශයට යම් විෂයානුබද්ධ කරුණු අතුලත් කිරීම නැත්නම් ඒ විෂයන්ගේ අන්තර්ගතයන් වෙනස් වගේ ඒකත් කර යුතුයි. හැබැයි ඊට වඩා විශේෂයෙන් කර යුත්තේ ඉගැන්වීමේ ක්‍රමවේද වෙනස්කම්කට බාධා. කොච්චර හොඳ විෂය නිර්දේශයක් හදලා දුන්නත් වැඩක් නැහැ. ඒක උගන්වන ඩිලිවර් කරන පුද්ගල ගුරුවරයා ඒක හොඳට අවබෝධ කරගෙන කරන්නේ නැත්නම් මම ඉස්සර ගෝයි සමහරවිට දැන් ජාත්‍යන්තර විෂය නිර්දේශයන්ගේ පැහැදිලි වෙනස්කම් තියෙනවා. හැබැයි අපි ඒක උගන්වන්නේ සාමාන්‍ය අපේ දේශීය ක්‍රමවේදය ගන්න ජාත්‍යන්තර පාසල් එකට දරුවෙක් යවුවා කියලා තේරුමක් වෙන්නේ නැහැ. මම ඔබට යෝජනා කරොත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ගුරුවරයාට තියෙන බර ගුරුවරයාට තියෙන ලන්සුන මදි නිසා ඇත්තටම උගන්වන්න ආස මිනිස්සු ඒ අධ්‍යාපන උගන්වන්න ශක්්‍යතාවය තියෙන මිනිස්සු හැමෝටම උගන්වන්න බෑනේ සර්. උගන්වන්න ශක්්‍යතාවය තියෙන මිනිස්සු මේ උගන්වන ක්‍රියාවලියෙන් අයින් වෙලා තියෙනවා කියන ඔබ මොකද කියන්නේ? මේක ටිකක් සංවේදී ප්‍රශ්නයක් නිකුත් කතා කරන එක සමහර කතාවේ. අපි කතා කරමු. ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් අපි ඔපේ විවෘතව ඇහුවොත් අපි බහුතරයක් ගැහුවොත් දැන් දෙමාපියකින් ඇහුවොත් දැන් මම කියන්නේ අපේ මිනිස්සු විවෘතව කතා නොකරන එකයි සර් ප්‍රශ්නේ. හොඳයි එහෙනම් විවෘතව කතා කරමු. දැන් දෙමාපියකින් ඇහුවොත් ඔබේ දරුවා කවුරු වෙනවද දකින්නද කැමති කියලා. සමහර කියනවා වෛද්‍යවරයෙක් වෙනවා දකින්න කැමති. ඉංජිනේරුවෙක් වෙනවා දකින්න කැමති. නීතිඥයෙක් හෝ දැන් සමහර තමන්ගේ වෘත්තියේ අනුව නැත්නම් තමන් සේවය කරන වෘත්තියේ ඉහළ දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරන කෙනෙක් කැමති දොස්තර කෙනෙක් වෙනවා. සමාන කාර්මික ශාස්ත්‍රයේ වැඩ කරන කෙනෙක් එහෙම නැහැ. නීතිඥයෙක් කැමති වෙන්න පුළුවන්. මමගේ දරුවා නීතිඥයෙක් මහේස්ත්‍රාන්තරයෙක් සමහර දේශපාලකයෙක් කැමති වෙන්න පුළුවන්. හැබැයි මම කොහෙවත් දැකලා නැහැ මේ මම කැමති මගේ දරුවෝ ගුරුවරයෙක් වෙනවා දකින්න කියලා කියන දෙමව්පියෙක්. එහෙම හින්ද පුළුවන්. හරි අඩුයි. මම දැකලා තිනවා ඒ ඩාන්ස් ඉන්ස්ටාවල එන එහෙම ළමයි කියනවා මම ආසයි නැටුම් ටීචර් කෙනෙක් වෙන්න වගේ කතා කියනවා. නමුත් මං කියන්නේ දෙමාපියන්ගේ සයිඩ් එකකින් ඕනේ පොඩි කාලේ විශේෂයෙන් දැන් ගෑනු ළමයි මේ ඉතින් ඇහුවම දැන් මේ අපේ දරුවෝ උනත් සමහරලාට ටීචර් කෙනෙක් වෙන්න ඒක අර ටීචර්ගේ සාරියයි අර ඒ ඇට්‍රැක්ෂන් ටීනේජර් පොඩි දරුවෝ ආසයි. නමුත් දෙමාපියන්ගේ මම ඒ දෙමාපියන්ගේ අහුවොත් දරුවන් ගුරුවරයෙක් වෙනවා මම ගුරුවරයෙක්වත් කියන්නේ නැහැ. ගුරුවරයෙක් වෙනට කැමති. මම විශ්වවිද්‍යාල ආචාර්යයෙක් වෙනට කැමති කියලා කියයි. නමුත් පාසල් දරුවෙක් ඒක තමයි මේ ගුරු වෘත්තිය ලංකාවේ තියෙන තැන. ඒක දැන් සමහරලාට දැන් අපි ගුරුවරුන් ඇහුවොත් ගුරුවරු වෙච්ච කී දෙනෙක් තමන්ගේ පළවෙනි රැකියාව කියන්නේ තමන් ගුරුවරයෙක් වෙනවා කියලා හිතාගෙන ගියා ඉන්නේ නැත්නම් වෙනත් රැකියාවකට උත්සාහ කරලා සමහරවිට ඒක බැරි වෙලා දෙවෙනි කියන්නේ ඕල්ටර්නේටිව් එක විදිහට විකල්පයක් විදිහට ගුරු වෘත්තිය එහෙම අයිත් මං කියනවා පළවෙනි choice එක විදිහට ගුරු වෘත්තිය තෝරාගත්තා ඇති. ඒගොල්ලන්ට ඉස්සරහම ආචාර්ය මම හිතනවා ඒක සෙකන්ඩ් choice එකක් විදිහට මංජුල දැන් හැබැයි ටියුෂන් කරනකො ටියුෂන් සර්ලා ඉන්නවා තාම හොඳට සල්ලි හම්බ කරනවා නේද? සාමාන්‍ය ලංකාවේ පළවෙනි පන්තියේ මිනිස්සු ඉන්නවනේ ටියුෂන් කරන කට්ටිය. එතකොට මට තේරෙන්නේ නැත්තේ දැන් ඇයි අපිට බැරි දැන් පිටරටවල වල ගුරුවරයාට තියෙන වටිනාකම හොඳට දීලා තියෙනවා නේද? අතරම පිටරට ටීචර් කෙනෙක් ගත්තොත් ඒ ටීචර්ට හම්බෙන සැලරි එක ඉතාම හොඳයි. ඒ සැලරි එකට අදාළ මිනිස්සෙක් තමයි ගන්න. සහ ඒ අදාළ මිනිස්සයාට තියෙන KPIs උත් තියෙනවා.
key performance indicator තියෙනවා ඒවයින් තමයි salary එක define. ගාව එහෙම නැහැ. ඔය අතින් ගත්තොත් ඇත්තම මේ වර්තමානයේ වෘත්තී දෙන අයටත් අපි ආචාර කරන්න ඕනේ මේ තියෙන මේක ඉතාම අඩු වැටුපක් යටතේ සමාජ ඉතා දුෂ්කරමය කොළඹ විතරක් නෙවෙයි දැන් ඉතාම දුෂ්කර ප්‍රදේශවල පාසල් වල ඔව්. අඩු පහසුකම් මැද්දේ තමයි මේ වෘත්තිය කරන්නේ. මේ වැඩේ කරන්නේ. එතෙන්දී අපිට මහා ලොකු මේ දේවල් බලාපොරොත්තු වෙන්නත් බැහැ. බලාපොරොත්තු වෙන එක අසාධාරණයි. ඩිලිවරි සිස්ටම් එක වෙනස් වෙන්න ඕනි කියලා. හැබැයි ඒව වෙනස් කරන්න අවශ්‍ය ඒ අන්තල පහසුකම් එයාට සපයන්න ඕන. සහ නිදහස ලබා දෙන්න ඕනේ. සහ ඊට අවශ්‍ය ට්‍රේනින් තියෙන්න ඕනේ. ට්‍රේනින් තියෙන්න ඕනේ සහ වෙනත් විවිධ අරුමුද මන්දේ. සමහරවල් දුරුන්ට තියෙන අරුමුද මේ වෙලාවට තියාගන්න බෑ මස් එක නෑ අරකට ගම්මද පාසල් වල දැන් දොලින් ගොඩ වෙලා ට්‍රැක්ටර් වල අර මිනිස්සුගේ මෙමරි කැපැසිටි එකෙන් 180ක් විතර ඉවර වෙලා තමයි ඒ ඉස්කෝලේට. ඔව් දැන් ඉස්කෝලේ ඉවර වෙලා දැන් මේ දරුවන්ට කොහොමද මේ ටික හරියට උගන්වන්නේ කියන එකට වඩා දැන් ඉස්කෝලේ දරිලා කොහොමද අනවස ගෙදර යන්නේ අනේ වගේ ප්‍රශ්න ගොඩක් එක්කනේ මිනිස්සු ජීවත් වෙන්නේ. එතකොට හැකියාව තිබ්බත් සමාජ ගුරුවරයෙක්ට ඒකට කරගන්න බැරි වෙනවා. ඒකින්ද මේක කියනවා වගේ ලේසි නෑ. මේක ඩිලිවරි එක සාර්ථකව කරන්න නම් ඒ අවශ්‍ය පාසුකම් බැටු සහ පිළිගැනීමක් සමාජ පිළිගැනීමක් හැමදේම ලැබෙන්න ඕන. දැන් මාබුල්මාගේ දේශපාලන කාරණයක් යවෝ. දැන් වර්තමාන රජය මේ දේශපාලන ප්‍රතිසංස්කරණය දේශපාලන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එනවා. මේක එහෙනම් බරක් මේ රජයට තියෙන ලොකු ලන්සුව. මේක සාර්ථක වුණොත් හෝ අසාර්ථක වුණොත් රජයට තියෙන ක්‍රෙඩිබිලිටි එක රජයෙන් කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් තියෙන ජනතා විශ්වාසය ඊටාම ප්‍රශ්නකාරී. ඉතින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අරගෙන යන්නේ ගුරුවරුණා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරමත තබාගෙන යන්නේ ගුරුවරුණා. ඕක තමයි යෝජනාවක් ඇති රජයට කරන්න ගුරුවරු සහ ප්‍රශ්නේ බැරිලා උඹ අදහස් කරේ ඒක නම් අධ්‍යාපන කරමද තබාගෙන යන්නේ නෑ මොකද මේ ඒ වෙනු ඒක කරගෙන යන්නේ මිනිස්සුනේ. අපිට ප්‍රතිසංස්කරණයක් කරන්න පුළුවන්. අපිට වෙනස් කරන්න පුළුවන්. හැබැයි ගුරුවරු තමයි මේක අරගෙන යන්නේ. මේක පිළිවෙල කරන්නේ ඕම. එතකොට අනිවාර්යෙන් ගුරුවරු ගැන හිතන්න දෙයක් තියෙනවා රජය. පැහැදිලිවම. ඒ කියන්නේ ඒකයි මම අර ඉස්සෙල්ලාම කිව්වේ දැන් ප්‍රතිසංස්කරණ දැන් මේ වර්තමානයේ ආණ්ඩුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා මූලිකව කරලා තියෙන මට පේන විදිහට ඒ විෂය නිර්දේශයන් ගියා පොට්ටි අලුතෙන් අහලා ඒවා වෙන්න ඕනේ කතා දෙකක් නෑ. ඒතර අලුත් විෂයන් එකතු කරලා මම දැක්ක ඔය රොබෝ තාක්ෂණය මොනවා හරි ලස්සන ව්‍යවසාය එහෙම විෂයන් ටිකක් මේ එකතු කරලා තියෙනවා. ඒවා සමහරු කියනවා ඒ අවශ්‍ය ඒක සම්බන්ධව යම් කතිකාවන් තියෙනවා. හැබැයි මම නැවතත් කියන්නේ ඒ විෂය නිර්දේශයන් වෙනස් කිරීමට එහා වඩාත්ම වැදගත් ප්‍රතිසංස්කරණය තමයි ගුරුවරුන්ගේ ගැනීම පිළිබඳ තියෙන ආකල්පය උගන්වන්නේ මෙහෙමද. සමහර ගුරු කියනවා දැන් කොහොමද ගුරු අත්පොත නැතුව උගන්වන්නේ. ගුරු අත්පොතේ PDF එකක් දාලා තියෙනවා වෙබ්සයිට් එකට. ඒක ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරලා බලලා උගන්වන්න. ඒක හැමෝටම ෆෝන් තියෙනවද ඔන්න ඩේටා තියෙනවද වගේ ප්‍රශ්න මට ඇහුණා මේ ඒ ප්‍රිමිටිව් තැනකට යනවා නේ. ඔව් ඉතින් දැන් එහෙම හිතුවොත් මේ වැඩේ කරන්න බෑ. එතකොට ගුරු අත්පොත printed අත්පොතක් දිගහැරලා කියවන්නද ඕනි නම් උගන්වන්න. නෑ ඊට වඩා ලේසි PDF එකක් ෆොටක් zoom කරලා බලලා කියන්නේ ලොකු තනි පොතක් වැකිට දාගෙන යනවා වෙනුවට කොහොමද දාගෙන යන ෆෝන් එකෙන් අවශ්‍ය වෙලාවට නෑ බුරුවත් පොත හැමදෙස්සෙම ළඟ තියාගෙන උගන්වන්නේ නැහැ නේද? බුරුවත් පොත අවශ්‍ය වෙලාවක බලන්න. ඒක ෆෝන් එකෙන් පොඩ්ඩක් බලලා අවශ්‍ය වුණොත් බලන්න එහෙම බලලා වැඩ කරන එක ලේසි කියලා හිතන මට්ටමට ගුරුවරුන්ගේ මනස් ප්‍රතිසංස්කරණය කරන්න. එහෙම නැතුව මේ විෂය නිර්දේශය විතරක් වෙනස් කරා කියලා වැඩක් නෑ. ඒකවල ඔය වර්තමාන ප්‍රතිසංස්කරණයේ තියෙනවා මොකද මේ වගේ දේවල් තියෙන්නේ මේ ක්‍රමත් මෙහෙම මේ අන්තර්ජාලය ඇසුරෙන් ඩිජිටල් රිසෝසස් පාවිච්චි කරලා උගන්වන්න ඕනි කියලා ඒකේම නිර්දේශයේ වෙනස්කම් වලට අමතරව තව වෙනස්කම් යම් ප්‍රමාණයක් ඇතුළත් කරලා කියලා මම හිතනවා. හැබැයි මේ වෙනස්කම් නමට ඇතුළත් කරලා වැඩක් නැහැ. ඒ වෙනස් ක්‍රම වලට ඉගැන්වීමේ හැකියාව ගුරුවරුන්ට දෙන්න. එහෙම නැත්නම් මේ ප්‍රතිසංස්කරණ සාර්ථක නැහැ. හොඳයි. එහෙනම් ආදරණීය හිතවතුනි අපි තව දිගුවක් බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ මාලාවේ. අද පළවෙනි වීඩියෝ එක විදිහට පදනම සැකසුවා මේ රට ඇතුලේ තියෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ අපි හැමදාම කතා වෙන සහ
සමහර වෙලාවට කතා නොවෙන මූලික ප්‍රශ්න ටික අපි කතා කරා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය අපි මතු කරා. අපි දෙවෙනි වීඩියෝ මාලාවෙන් සූදානම් මේක මීට වඩා ගැඹුරුව සහ පුළුල්ව විග්‍රහ කරන්න මොනමද ශාස්ත්‍රීය අවශ්‍යතාවයක්ද තියෙන්නේ කියලා. එහෙනම් අදට ශිරාන් ශ්‍රී ලංකා YouTube channel එකේ මේ වීඩියෝ එකෙන් සමුගන්නට සූදානම්. බොහොම ස්තුතිවන්ත වෙනවා මංජුල වික්‍රමදීපක ආදරණීය ගුරු පියාණනි. ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේවා. අපි බලාපොරොත්තු වෙනවා දිගටම මේ වීඩියෝ මාලාවක් විදිහට කරගෙන යන්න. එහෙනම් ගිහිල්ලා එන්න. ඔබ සැමට ජය වේවා. ශිරාන් ශ්‍රී ලංකා